ආයිබෝන් යාළුවනේ. ඉතින් අදත් අපි රජයේ අලුත්ම රැකියා තොරතුරකින් වීඩියෝ එක ආරම්භ කරමු. අද මම ඔයාලට අරන් ආවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින ඡායාරූප ශිල්පී තනතුරු 6ක් සඳහා දැන් අයදුම්පත් කැඳවනවා. ඒ පිළිබඳ සවිස්තරාත්මක වීඩියෝ එකක්. ඡායාරූපකරණයට ඔබ දක්ෂයෙක්ද? කැමරාවෙන් මැජික් මවන්න ඔබට පුළුවන්ද? එහෙනම් මෙන්න ඔබට ලැබෙන සුපුරිම අවස්ථාවක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරූප ශිල්පී 3 වෙනි ශ්‍රේණියේ ස්ථීර තනතුරු සඳහා දැන් බඳවා ගැනීම ආරම්භ කරලා තියෙනවා. විශේෂම දේ තමයි මේ තනතුරේ උපරිම වැටුප රුපියල් ලක්ෂය දක්වා ඉහළ යනවා. ඒ වගේම මේ රැකියාව ස්ථීර රැකියාවක්. ඔබ සාමාන්‍ය පෙළ සහ විද්‍යා විෂයන්ගෙන් උසස් පෙළ සමත් අයෙක් වෙන්න ඕනේ. ඒ වගේම නිශ්චල ඡායාරූපකරණය පිළිබඳ වසරක ඩිප්ලෝමාවක් හෝ NVQ level 6 සුදුසුකම තියෙන්නත් ඕනේ. වයස අවුරුදු 18ත් 30ත් අතර නම් ඔබට අදම අයදුම් කරන්න පුළුවන්. අයදුම් කරන ආකාරය විභාග ගාස්තුව රුපියල් 1000යි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක නමින් මහජන බැංකුවට මුදල් ගෙවලා ඒ රිසිට් එකත් එක්ක මේ අයදුම්පත ලියාපදිංචි තැපෑලෙන් එවන්න විතරයි තියෙන්නේ. අයදුම්පත් බාර ගන්න අවසාන දිනේ. ඒක තමයි වැදගත්ම දේ. 2026 අප්‍රේල් 20. ඉතින් දක්ෂයින්ට ලැබුණු මේ අවස්ථාව මගහැර ගන්න නම් එපා. අදම අයදුම් කරන්න. වැඩි විස්තර දැනගන්න රජයේ ප්‍රවෘත්ති පත්‍ර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසෙන්න. අපගේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි රජයේ ගැසට් පත්‍රයේ ලින්ක් එක දාලා තියෙනවා. ඒ වගේම අයදුම් පත්‍රවල ලින්ක් දාලා තියෙනවා. ඔබට අයදුම් පත්‍ර වගේම මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍ය නම් සියලු විස්තර බාගත කරගන්න පුළුවන්. හරි. මේ වගේ වැදගත් රැකියා තොරතුරු හැමදාම දැනගන්න අපේ channel එක follow කරලා තියාගන්න, subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් comment කරලා අහන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සියලු දෙනාට සුබ දවසක්.